මම සහ මගේ බිරිඳ ශානකී විජේසිංහ එකතු වෙලා අපි මේ ව්‍යාපාරය පටන් ගත්තා. ඩිටර්ජන් ඉන්ඩස්ට්‍රියේ වෙනසක් කරපු. මේක තහවුරු කරලා තියෙනවා මම මේ කරපු පර්ෆෙක්ට් වොෂ් කියන කන්සෙප්ට් එක. කෙමිකල් රෙසිඩියු එක අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉතිරි වෙන්නේ නැහැ කියන එක. මේ ටෝටල් පොස්පේට් එකට ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැතුව බේරවැව අපිට ඇත්තටම බේරගන්න බෑ. මේක තමයි විද්‍යාත්මක ලෝකයේ තහවුරු කරපු සත්‍යය. ඊට දැන්න මේ වෙනකොට පාරිභෝගිකයන් 20000කට අධික ප්‍රමාණයක් සිටිනවා දිවයින පුරා end users. ඉදිරියේදී තව ටොයිලට් ක්ලීනර් ටයිල් ක්ලීනර් දැනුත් කරලා තියෙන මේ වගේ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් එන්න නියමිතයි. සියල්ලක්ම අපි nohas.com එකේ ලිස්ට් කරන්න තමයි යන්නේ. විවිධ ශේෂ්ත්‍රවල ඉහළට ගිය ව්‍යාපාරිකයින් ව්‍යවසායකයින් වෘත්තිකයින් එකට හමු වෙන තැන on the top වැඩසටහන සමගිනුයි අද අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ වැඩසටහනට විශේෂ පුද්ගලයෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකද විවිධ ශේෂ්ත්‍රවල ඉහළට ගියපු අය කියපුවාම අපි පෙන්වන්න ඕනි ඒ ශේෂ්ත්‍රවල වෙනසක් කරපු පුද්ගලයෙක්. ඉතින් මගෙත් එක්ක අද කතාබහට ලක් වෙන මගෙත් එක්ක මේ කතාබහට එකතු වෙලා ඉන්න මෙතුමා මම ඉස්සෙල්ලාම ඔහු හඳුන්වා දීලා ඉන්න මේ ඇවිල්ලා Green Panther Private Limited සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ඒ වගේම තමයි ෆවුන්ඩර් ඩොක්ටර් ප්‍රියංග විජේසිංහ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් අසංක. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ කතාබහට එකතු වෙනවට. මොකද මම මේ ගැන අහපුවාම මේ කියන Green Panther ආයතනය සහ මේකේ තියෙන ප්‍රොඩක්ට් සහ මේ ගැන අහපුවාම මට ඇත්තටම හිතුණා on the top තුලින් අපි පෙන්වන්න ඕනි අපි කතා කරන්න ඕනි මේ ගැන නේද කියලා. ඉතින් අපි මෙතුමා කවුද කියලා මුලින්ම දැනගෙන ඉමු. මොකක්ද මේ Green Panther වෙන්නේ කියලා කතා කරන්න කලින්. ඉතින් ඔබතුමා ගැන විස්තර ටිකක් අපි කියමු. ඇත්තටම අසංක මම ගැන කියනවා නම් මම මගේ ගම මාතර විටියල මම ව්‍යවසායකෙක් විදියට මේ දේවල් ආරම්භ කරන්නේ 2012 වර්ෂයේ. මොකද මම 1998 වසරේ ඉඳලා 2012 වෙනකම්ම හෝටල් ශාස්ත්‍රයේ රැකියාවල නියැලෙමින් සිටියේ. අවසානයේට 2012 දී හිල්ටන් හෝටලේ තමයි රැකියාව කරේ. නමුත් මේ අවස්ථාවේදී 2012 දී රැකියාවෙන් ඉවත් වෙලා මම සහ මගේ බිරිඳ ශානකී විජේසිංහ එකතු වෙලා අපි මේ ව්‍යාපාරය පටන් ගත්තා. 2013 දී පටන් ගනිපු මේ ව්‍යාපාරය තමයි අද 2026 වෙනකොට අන්තර්ජාතික තත්ත්වයේ පරීක්ෂණාගාරවල ඉතාමත්ම උසස් සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් බවට තහවුරු කරන තාක් දුරට අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. ඉතින් මේ කියන ඔබතුමා කියන ප්‍රොඩක්ට් එක ගැන ඔබතුමා කියන මේ ඩිටර්ජන් ඉන්ඩස්ට්‍රියේ වෙනසක් කරපු විශේෂයෙන් ලංකාවෙන් හැදෙන ප්‍රොඩක්ට් එකක් මේ අපේ රටේ අපේ නිෂ්පාදනයක් ලෝකෙට අලෙවි කරන්න තරම් තත්ත්ව සහතිකයක් රසායනාගාරවල පරීක්ෂණ කරලා සහතික ලබාගත් නිෂ්පාදනයක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් Green Panther සහ නොහාස් මේ මොකද්ද? 2013 තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන House of Detergent කියන නමින් තමයි ආරම්භ කරන්නේ. 2024 වර්ෂයේදී Green Panther පෞද්ගලික සමාගම විදියට සමාගමක් විදියට ලියාපදිංචි කරනවා. ඉතින් අපි Green Panther කියන නම ගන්නෙත් ඇත්තටම අපේ එකෝ කන්සෙප්ට් එක යටතේ. මොකද Green Panther කියන්නේ ඇමරිකන් ඉංග්‍රීසි වල පරිසරය සුරකින්නා කියන තේරුම සහිත වචනයක්. එතකොට අපිට අපේ නිෂ්පාදනය සමග මේ Green Panther කියන නම යොදාගන්න අවස්ථාවල ලැබුණා. මොකද 2024 වර්ෂයේදී අපි මේක ලියාපදිංචි කරන්න අවස්ථාව සොයන වෙලාවේ මේක අපිට ඒ වෙනකොට available තිබුණා. right. අපි ඒ වෙලෙම Green Panther Private Limited විදියට අපේ ආයතනය ලියාපදිංචි කරා. ඒ වගේම Green Panther පෞද්ගලික සමාගමෙන් ප්‍රධානතම නිෂ්පාදනය වන නොහාස් signature detergent gel රෙදි සෝදාන්න පාවිච්චි කරන්නේ. I think නොහාස් signature detergent gel කියන නම හැදෙන්නේ hassle free. අපිට ඕනුණා ගෘහණියන්ට කිසිදු hassle එකකින් තොරව
මොකද රෙදිසේදීම කියන්නේ දැවන්ත ගැටලුවක් විසඳුමක් සොයා දිය යුතු. අපි ඒ වෙනුවෙන් විසඳුමක් සොයාගත්තා. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ගෙනාව. ඒ අර්ථයෙන් no hassle කියන එක නොහස් hassle free no hassle නොහස් කියලා අපි මේ විදියට හදාගත්තා. මේක තමයි අපේ Green Panther පෞද්ගලික සමාගම සහ නොහස් කියන බ්‍රෑන්ඩ් එකේ අර්ථය. බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ විදිහට ඔබතුමායි කතා කරද්දි මට හිතෙන දෙයක් තමයි මේ ව්‍යාපාරය මේ ඔබතුමාගේ නිෂ්පාදන මේවා ගොඩක් දුරදිග හිතලා කරපු නිර්මාණ. ගොඩක් දුරදිග හිතලා කරපු නිෂ්පාදන. ඉතින් මේ ඔබතුමා ඔය කියන ප්‍රොඩක්ට් එකේ ගැන කතා වෙදී නිතර කතා වෙන වචනයක් තමයි මේ පර්ෆෙක්ට් වොෂ් කියන එක. මොකද්ද මේ පර්ෆෙක්ට් වොෂ් කියන්නේ? මේ නොහාස් එක්ක තියෙන පර්ෆෙක්ට් වොෂ් එක ගැන මොකද්ද මේ? මේක අපි ඇත්තටම මම අසංක කිව්වා හරි. මොකද අපි ප්‍රොඩක්ට් එකකට එහා ගියපු නිර්මාණශීලී නිෂ්පාදනයක් තමයි කරන්න පටන් ගත්තේ. අපේ කන්සෙප්ට් ඔක්කොම වෙනස්. අපි ප්‍රොඩක්ට් එක සෙල් කරන්න ගියේ නැහැ අද වෙනකම්. අපි මාකට් කරේ අපේ කන්සෙප්ට් ඇතුලේ අපිට විශාල පාරිභෝගිකයන් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා මේ වන විට. පර්ෆෙක්ට් වොෂ් කියන්නේ අන්න ඒ වගේ කන්සෙප්ට් එකක්. මොකද නොහාස් ග්‍රීන් පැන්තර් නොහාස් තමයි මේක පළමු වරට හඳුන්වා දෙන්නේ. අපි පර්ෆෙක්ට් වොෂ් පර්ෆෙක්ට් කියන්නේ පරිපූර්ණ සේදුමක් තියෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් මම හිතන්නේ ගෘහණියන් මේ සම්බන්ධව හොඳ අත්දැකීමක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සෝදන රෙදි සෝදන යන්ත්‍රයේ හෝ අතේ සෝදන රෙදි අපි හිතනවා හොදලා ඉවරයි කියලා හිතලා වැලට රෙදි වේලෙන්න දානවා. නමුත් මේ අවසන් කියලා හිතන ඇඳුමක් නැවත වතාවක් අපි ගෙනල්ලා වතුර බේසමකට දාලා බැලුවොත් ඒ වතුර බේසමෙත් පෙන හැදෙනවා. තවත් වතුර බේසමකට දැම්මොත් ඒත් පෙන හැදෙනවා. මේ වගේ වතුර බේසම් 10කට දැම්මත් පෙන හැදෙනවා. ඒ කියන්නේ එතන පරිපූර්ණ සේදුමක් වෙලා නැහැ. මොකද කිමිකල් රෙසිඩියු එක. ඒ කියන්නේ සබන් කුඩු වල සේදෙන්නේ නැතුව ඉතුරු වෙන රසායනික ද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී තමයි මේ පෙන නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සබංකුඩු වලින් සාමාන්‍යයෙන් රෙදි සෝදනකොට ඇත්තටම බ්ලීච් වගේ ප්‍රබල pH වගේක් තිබෙන තැනකට ඇවිත් තමයි රෙදි සෝදන්නේ. මේ ඉතුරු වන සබංකුඩු ඇත්තටම සාමාන්‍යයෙන් අපේ ඇඳුම් වල තියෙන අපිට දාඩිය දාන වෙලාවට දැනෙනවා සාමාන්‍යයෙන් ඇඳුම් ඇඳලා කවර් වෙලා තියෙන තැන්වල කසනවා දැනෙනවා. මොකද මේ කෙමිකල් රියැක්ට් කරනවා ස්කින් එකේදීම දාඩිය දාන වෙලාවට. එතින්ද නිර්මාණය වෙනවා ප්‍රබල භස්මයක්. මේ ප්‍රබල භස්මය නිසා තමයි අපිට කැසීමක් එහෙම නැත්නම් වෙනත් ශාරීරික සමට අදාළ අසාත්මතිකතා ඇති වෙන්නේ. ඉතින් මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ. ඒ කියන්නේ එයාලගේ ස්කින් එක තියෙන්නේ ග්‍රෝවින් ස්ටේජ් එකේ. එතකොට ඊ타මත්ව සංවේදී අවයවයක් මේ සම. අපි එතෙන්දි කල්පනා කරා පරිපූර්ණ සේදුමක්. ඒ කියන්නේ කෙමිකල් රෙසිඩියු එක ඉතිරි නොවෙන්න රෙදි සෝදන්නේ කොහොමද කියන දේ තමයි අපිට කරන්න අවශ්‍ය වුණේ. ඉතින් අපි නොහාස් සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් කියන නිෂ්පාදනය තුල අපි ඒ විද්‍යාත්මක සොයා ගැනීම තහවුරු කරා. වතුර බේසන් දෙකක් අතේ රෙදි සෝදන නම් වතුර බේසන් දෙකයි තුන්වෙනි වතුර බේසමකදී පෙන හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම අහිතකර රසායනික ද්‍රව්‍යයක් මේ නොහාස් සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් වලින් රෙදි සේදුවට පස්සේ ඇඳුම් වල ඉතුරු වෙන්නේ නැහැ. මේක අපිට මේ චෙක් කරලා බලන්න පුළුවන් මේක පාවිච්චි කරද්දී. පාවිච්චි කරලා බලද්දී චෙක් කරන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා අන්තර්ජාතික තත්ත්වයේ තත්ත්ව සාධක තියෙනවා කියලා. අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. අනිවාර්යෙන්ම අපි මේ දින්නේ අසංක SGS ආයතනයෙන් නිකුත් කරපු පරීක්ෂණ රසායනාගාර පරීක්ෂණ වාර්තාව. ඉතින් මේකේ තහවුරු කරලා තියෙනවා මම මේ කරපු පර්ෆෙක්ට් වොෂ් කියන කන්සෙප්ට් එක. කෙමිකල් රෙසිඩියු එක අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉතිරි වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේක දැන් අපි කියනවා විතරක් නෙමෙයි අන්තර්ජාතික තත්ත්වයේ රසායනාගාරයක් තමයි SGS ආයතනය කියන්නේ. අපි ලෝකේ ඕනම රටකට නිෂ්පාදනයක් අලෙවි කරන්න එක්ස්පෝර්ට් කරන්න සූදානම් වෙනවා නම් අපි ලබා ගන්න ඕනේ SGS ආයතනයේ තත්ත්ව පරීක්ෂණ වාර්තා. ඉතින් අන්නේ ආයතනයේ තමයි අපිට කියන්නේ
මේක පර්ෆෙක්ට් වොෂ් කියන එක හරියටම සිද්ධ වෙනවා කියන එක. මේක ඔබතුමා මම දැක්ක වෙබ් අඩවිය දාලා තියෙනවා nohas.com වෙබ්සයිට් එක දාලා තියෙනවා මම දැක්ක මේ ගැන. ඉතින් මේ SGS තත්ත්ව සහතිකය පවා අරගෙන තියෙන රසායනාගාරවල මේක පරීක්ෂා කරලා තමයි මේ ප්‍රොඩක්ට් එකට අරන් තියෙන්නේ. හරියට බැලුවොත් අපි මෙච්චර කල් රෙදි හරියටම හොදලා නැහැ. එක නිසා තමයි අපි අවුරුදු 13ක් ගන්න මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න. මොකද 2013 ඉඳලා 2026 කියන්නේ ලොකු කාලයක්. අපිට ප්‍රොඩක්ට් එකක් කරා නම් ප්‍රොඩක්ට් එකක් විතරක් කරා නම් අපිට තිබුණා අපිට ඕන තරම් මුදල් හම්බ කරන්න තිබුණා. නමුත් අපි ඇත්තටම උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් අපි නිෂ්පාදකයෙක් වශයෙන් අපිට අවශ්‍ය උනේ පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දෙන්න. අන්න එතෙන්දී තමයි අපි මේ සියලු අපේ රිසර්ච් එක සෑහෙන කාලයක් තිස්සේ සිද්ධ වෙන රිසර්ච් එක. ඒතර මේ රිසර්ච් එක ඇතුලේ අපි ගොඩක් දේවල් හොයාගත්තා. ඔය පර්ෆෙක්ට් වොෂ් කියන්නේ අසංක එක කන්සෙප්ට් එකක් විතරයි. මම කිව්වා අපි කන්සෙප්ට් මාකට් කරන්න කියලා. ඒතර අපේ තව කන්සෙප්ට් ගොඩක් තියෙනවා. මම ඒව ගැන පැහැදිලි කරන්නම්. එතකොට අපි මේ කරගෙන යන්නේ ඇත්තටම පාරිභෝගිකයාට ගුණාත්මක භාවයෙන් ඉතාමත්ම උසස් නිෂ්පාදනයක් ලබා දෙන්න. අද වන විට එය සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අපි ඒ කරපු දේ අද වෙනකොට රසායනාගාර වාර්තාවල පවා තහවුරු කරලා තියෙනවා ඉතාමත්ම නිවැරදි කියන. ඉතින් මේක ඇත්තටම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ තමයි මේ රිසර්ච් එක කරේ. මේකේ තියෙන සියලුම කාරණා බටහිර යුරෝපය රටවල් සියල්ලක්ම වගේ පිළිගන්න කාරණා. ඕනෑම කෙනෙක්ට බැහැර කරන්න බැරි සංකල්ප තමයි අපි නොහාස් එක්ක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳ ඉතිං මට මතකයි අපි ඔබතුමා ගැන මුලින්ම දැනගන්නේ මේ මිහිතලය සුරැකීමේ අරගලය. ඔබතුමා ඇවිල්ලා අපි පහුගි දැම ඊය පෙරේද ලොකු කතාබහක් මේ බීරවැව ගාවින් යන්න බෑ ගඳයි මෙතන ඉන්න බෑ දැන් හදිසියම ආණ්ඩුව රජයේ පරිසර සම්බන්ධය ක්‍රියාත්ම කළ දැන් බේරවැව හදිසියම සුද්ධ කරනවා. මං හිතන අවස්ථා ගණනාවකදී මේක ආවත් ආවෙනය කතාවෙලියට දැන් මම මේකට මෙහෙම ප්‍රවේශයක් ගත්තොත් පිටරටවල ගත්තොත් අපි රෙදි දැන් ලංකාව අපි ගත්තොත් අපිට මේ ඇඟ කැසන එක ප්‍රශ්නකුත් නැහැ. ළමයින්ට ඇලර්ජික් වෙන එක ප්‍රශ්නකුත් නැහැ. පරිසරයට වෙන හානිය ප්‍රශ්නකුත් නැහැ. අපි එහෙමනේ ජීවත් වෙන්නේ. අපි අද ජීවත් වෙනවා බලමු ඉස්සරහට බලමු කියලා. එහෙම කළා අපි ලොකු විනාශයක් කරගෙන ඉන්නවා. ඔබතුමාගෙන් තමයි මම හරියටම දැනගත්තේ අපි එහෙම කරලා බේරවැවට කොච්චර විනාශයක් කරගෙනද කියලා. ඉතින් මෙතනින් තමයි අපි ඔබතුමා හම්බෙන්නේ මේ මිහිතලය සුරැකීමේ අරගලය ග්‍රීන් පැන්ත් එක. ඉතින් මේ කතාව කියමුකෝ මට එදායේ කියපු කතාවද අපි කතා කරමුකෝ. අසංක ඇත්තටම මේක අපි කතා කරන්න ඕන කාලීන මාතෘකාවක්. මොකද අපි මේ කරන්නේ අපි මේ රකින්න ඕනේ මේ වෙලාවේ අපේ මිහිතලය. මේ වෙනකොට අපේ මිහිතලය දැන් අපේ Earth එක අපේ planet එක අපේ විශ්වයට අවුරුදු බිලියන 13ක ඉතිහාසයක් තියෙනවා. එතකොට තව අවුරුදු බිලියන 13ක් මේක පවතින්න පුළුවන්. අනාගත පරම්පරාවල් දසදහස් ගණනක් මේ මිහිතලය මත උපදින්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරන එක වර්තමානයේ අපේ වගකීම. මොකද අනාගත පරම්පරාව වෙනුවෙන් අපි ක්‍රියාත්මක නොවුනොත් ඔවුන්ට ජීවත් වෙන්න මිහිතලය නැති වෙලා යනවා. මෙන්න මේ කාරණාවේදී අපි ඇත්තටම මිනිසා විසින් සිද්ධ කරන ක්‍රියාකාරකම් මත තමයි මේ මිහිතලය විනාශය කරා යමින් පවතින්නේ. ඉතින් මේකට යුරෝපය වගේ රටවල ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. එයාලා අසංග කිව්වා වගේම අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට අපි බලන්නේ නැහැ මේක මොනතාක් දුරට අපිට අපේ දරුවන්ට බලපානවද කියන එක. නමුත් ඇත්තටම යුරෝපය ඇතුළු සියලුම බටහිර රටවල එයාලා මිලදී ගන්න නිෂ්පාදනය ගැන හොඳ අවබෝධයකින් යුතුව තමයි මිලදී ගන්නෙ. දැන් අපි ගත්තොතින් අසංග කිව්වා අපේ ළමයින්ට මොන වුණත් කමන්නේ ඇඟ කැසුවත් කමන්නේ ඇලර්ජි වුණත් කමන්නේ මොන වුණත් කමන්නේ අපි මොයි තියෙන දෙයක් ගෙනල්ලා පාවිච්චි කරනවා කියලා. මොකද ඒකට හේතුව අපිට වෙන ඔප්ෂන් එකක් නැති නිසා. මොකද හැමෝම කැමති සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් පාවිච්චි කරන්න. මේක ගැන දැනගන්න කැමති. නමුත් ඒකට අවස්ථාවක් නැති නිසා. ග්‍රීන් පැන්ත අපි පටන් අරගෙන තියෙන ඒදේ. මම ඔය කතා කරන්නම් පරිසරය ගැන. මොකද 1950 වගේ වෙනකොට යුරෝපයේ බොහෝ වැව්වල සහ
බෝල්ටික් සීයක වගේ නොගැඹුරු මුහුදු තීරවල විශාල ඇල්ගී වර්ධනයක් වෙන්න පටන් ගත්තා. මේ දැන් බේරි වැවේ වගේ. ඒ වගේම ලංකාවෙත් අපි දැකලා තියෙනවා විශාල ප්‍රමාණයක් වැව්වල මෙන්න මේ විදියට සම්පූර්ණයෙන්ම ඇල්ගී ජලජ ශාකවලින් මතු පිට වැහිලා තියෙනවා. 1980 දී World Wildlife Foundation ස්විට්සර්ලන්ඩ් වල තියෙන්නේ එයාලා බලනවා මොකද එයාලා මිහිතලයේ ආරක්ෂා කරගන්න සංවිධානයක්. ඒ වෙනුවෙන්ම කැපුණු සංවිධානයක්. World Wildlife Foundation එක මිහිතලයේ ආරක්ෂා කර ගැනීමේදී වැඩසටහනේදී නිරීක්ෂණය කරනවා විශාල වශයෙන් මේ පිරිසිදු ජලය fresh water විනාශ වෙමින් පවතිනවා කියලා. අපි ගත්තොතින් සාමාන්‍යයෙන් මිහිතලයේ මත පිරිසිදු ජලය fresh water තියෙන්නේ 3/1 ප්‍රමාණයක් පමණයි. භාවිතයට ගත හැකි ජලය. මෙන්න මේ සුළු ප්‍රමාණයත් ඇල්ගී වැහිලා සම්පූර්ණයෙන්ම ලේ තට්ටුවක් ඇල්ගී තට්ටුවක් හැදිලා ජලජ ශාක වලින් වැහිලා සූර්යා ලෝකයේ ජලය තුලට ගමන් කරන එක නතර වීම තුල සිදුවන නතරවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නිසා ජලයේ ඔක්සිජන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේම තමයි රොන් මඩ විදියට මේ ඇල්ගී වර්ග දි รา පත් වෙලා වැව් පතුලවල වලට යනවා. එහෙම යන්නත් පාවිච්චි කරන්නේ ජලයේ තියෙන ඔක්සිජන්. එතකොට මේ සූර්යාලෝකය නොලැබීම නිසා ජලය තුලට ඔක්සිජන් නොමැති වීමෙන් හිතකර ජලජ ශාක, හිතකර ජලජ ජීවීන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මෙන්න මේකට තමයි යුට්‍රොෆිකේෂන් කියන වචනයෙන් අපි අර්ථ දක්වන්නේ. මේ යුට්‍රොෆිකේෂන් නිසා පාරිසරික සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම නතර වෙනවා, නැති වෙනවා. මොකද ඇක්වැටික් ලයිෆ් එක පාරිසරික සමතුලිතතාවයට ඉතාමත්ම වැදගත්. එතකොට 1980 දී මේකට හේතුව මොකක්ද කියලා රිසර්ච් එක කරා World Wildlife Foundation එක. එයාලා 1990 වෙනකොට මේකේ රිසල්ට් එක දුන්නා. මේකෙදී ජලයට එකතු වෙන එක්ස්ට්‍රා නියුට්‍රියන්ට්ස් නිසා තමයි මේ ඇල්ගී විශාල වශයෙන් වර්ධනය වෙන්නේ කියලා. ඉතින් එයාලට අවශ්‍ය වුණා මේක මෙච්චර නියුට්‍රියන්ට්ස් එකතු වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. මෙයාලා හොයාගෙන යනකොට වැඩිපුරම ලෝකේ ඇග්‍රිකල්චර් රිලීස් කරන්නේ කෘෂිකර්මාන්තයේදී. නමුත් කෘෂිකර්මාන්තයේදී ඒ කියන්නේ NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම්. ඒතර මේක තමයි ශාක වර්ධනයට අවශ්‍ය කරන්නේ. අපිට හාර්වස්ට් එක ගන්න අවශ්‍ය කරන්නේ. ඉතින් බොහොම ප්‍රමාණයක් ශාක වලට උරා ගන්නවා. වැඩිපුර තියෙන ටික පාංශු කාදනය සහ ජල මූලාශ්‍රාරා වැව් වලට එකතු වෙනවා. නමුත් මේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. ෆොස්ෆරස් වලිනුත් ෆොස්ෆේට් කියන සංඝටකය තමයි මේකට ගොඩාක් සපෝට් කරන්න කියන එක තමයි යාලා හොයාගන්නේ. මේ ෆොස්ෆේට් ගැන හොයනකොට තමයි යාලා ඇග්‍රිකල්චර් එකේදී මේ සම්බන්ධව ෆොස්ෆේට් ඇග්‍රිකල්චර් එකේදී ෆර්ටිලයිසර්ස් වලින් රිලීස් වෙනවා කියලා හොයාගන්නේ. ඉතින් මේකට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද ආහාරයෙන් ගියක් පවා වෙන්න වෙනවා. ලිමිට් කරන්න විදියක් නැහැ. ඒකට වෙන වෙන ක්‍රමවේද ඒගොල්ලෝ භාවිතා කරා පාංශු කාදනය අඩු කරන එක මේ වගේ එක. ඊළඟට යාලා බැලුවා වැඩිපුරම කොහොමද ෆොස්ෆේට් රිලීස් වෙන්නේ කියන එක. ලෝකේ වැඩිපුරම දෙවනියට ෆොස්ෆේට් රිලීස් කරන්නේ ඩිටර්ජන්ට් වලින්. මේ ඩිටර්ජන්ට් වලින් රිලීස් කරන ෆොස්ෆේට් මොකද චිලේට ඩිටර්ජන්ට් එක පර්ෆෝම් කරන්න නම් ජලයේ තියෙන හෙවි මෙටල්ස් කැල්සියම් මැග්නීසියම් වගේ හෙවි මෙටල්ස් බොන්ඩ් කරන්න ඕන. මේ බොන්ඩ් එකට පාවිච්චි කරන්නේ සෝඩියම් ට්‍රයිපොලිෆොස්ෆේට් කියන රසායනික ද්‍රව්‍ය ලංකාව ඇතුළුව ආසියාව ඇතුළුව බොහෝ රටවල් මේ වන විට. මේ සෝඩියම් ට්‍රයිපොලිෆොස්ෆේට් ඒ විදියටම ස්වාභාවිකව වියෝජනය වෙන්නේ නැතුව ඒ ආකාරයෙන්ම ජලයට එකතු වෙලා ජල මූලාශ්‍රාර හා ජලාශය වලට එක්වෙනවා. එන්න එතනින් තමයි වැඩිපුර ෆොස්ෆේට් ප්‍රමාණයක් ජලයට එකතු වෙන්නේ ඩිටර්ජන්ට් වලින්. ඉතින් මෙයාලා කල්පනා කරා මේකට මොකද්ද කරන්න ඕන කියලා. ඒගොල්ලෝ යුරෝපා පාර්ලිමේන්තුවත් එක්ක ලොකු ෆයිට් එකක් කරා. පාර්ලිමේන්තු පනතක් තියෙනවා සංඝ 2007 දී සම්මත කරගන්නවා යුරෝපා පාර්ලිමේන්තුවේ මේ තියෙන පනත මංගාව තියෙනවා. ඩිටර්ජන්ට් වලට ෆොස්ෆේට් රෙස්ට්‍රික්ටඩ් බෑන් කරලා තියෙනවා. ඒ රටට ගෙනියන්න බෑ. යුරෝපයේ බොහෝ රටවලට මේක ගෙනියන්න බෑ. ලංකාවට සෝඩියම් ට්‍රයිපොලිෆොස්ෆේට් කියන රසායනික ද්‍රව්‍ය අවුරුද්දකට ටොන් 493,000ක් එනවා. මෙට්‍රික් ටොන් 493,000ක්. එක මෙට්‍රික් ටොන් එකකින් ඇල්ගී මෙට්‍රික් ටොන් 500ක් හදන්න පුළුවන්.
හිතනවට වඩා ලොකු විනාශයක්. හිතනවට වඩා ලොකු විනාශයක්. ඉතින් අපි මේක ඇත්තටම මේ රිසර්ච් එක කරගෙන යනකොට අපි SGS ආයතනයත් එක්ක කරේ යාලගේ පැරාමීටර් එක උනේ අසංක total phosphate. මොකද SGS ආයතනය කරපු ලැබ් ටෙස්ට් වල යාලගේ පැරාමීටර් එක වෙන්නේ total phosphorus TP කියන එක. අපි ලංකාවේ SGS ආයතනයත් එක්ක බේරේ වැව, කැලණි ගඟ, බොරලැස්ගමුව වැව, ටැප් වෝටර්, ඊළඟට අකුරේගොඩ වැව මේ වගේ ජල නියැඳි 5ක් ලබ අරගෙන දුන්නා SGS එකට TP එක චෙක් කරන්න. මේක අපි වියදම් කරලා කරපු දෙයක්. මේක තමයි විද්‍යාත්මක සත්‍ය. worst eutrophication periods වල ඒ කියන්නේ සාමාන්‍යයෙන් Baltic Sea එකේ තිබිලා තියෙන්නේ 0.1 දක්වා තමයි තිබිලා තියෙන්නේ total phosphate. සමහර අවස්ථාවල මේක 0.3 දක්වා වැඩි වෙලා තියෙනවා. milligrams per liter 0.3 milligrams per liter. ඒතර total phosphate ලීටර එක තියෙනවා මිලිග්‍රෑම් 0.3ක් යුට්‍රොෆිකේෂන් කියන වර්ස්ට් පීරියඩ් එකේදී. වෙන ෆැක්ට්ස් ෆිගර්ස් ටික මතක තියාගන්න. මොකද මේක ඉතාමත්ම වටිනවා. බෝල්ටික් සී එකේ තිබුණේ 0.5ක් වගේ. හෙල්දි වෝටර් වල තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 0.03ක්. බේරේ වැවේ මේකේ තියෙනවා මේ රිපෝට් එක ඇතුලේ බේරේ වැවේ අසංක මේක මිලිග්‍රෑම්ස් 10ක් තියෙනවා ලීටරේට ටෝටල් පොස්පේට් TP එක. දැන් බලන් ගියාම මේ අනිත් රටවලවත් අර ප්‍රශ්න වෙච්ච අවස්ථාවේදීවත් තිබිලා නැහැ මෙච්චර. ලෝකේ කිසිම රටක මේ දේ වෙලා නැහැ. අපි දැන් මෙච්චර රිසර්ච් කරනවා අපිට මෙච්චර ලොකු TP එකක් කොහෙවත් හම්බෙලා නැහැ. 0.5ක් 0.3ක් මේ වගේ නම්බර්ස් තමයි තිබිලා තියෙන්නේ. නමුත් බේරේ වැවේ 10ක් 10 milligrams per liter 10 milligrams per liter. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. දැන් අපිට බේරේ වැවෙන් ඇත්තටම මේක තියෙන්නේ කොලම්බස් සිටි එකේ. එතකොට මේකෙන් දැනුත් විශාල දුර්ගන්ධයක් හමනවා. එතකොට මේ දුර්ගන්ධය තව අවුරුදු 10ක් විතර යනකොට මේ TP ප්‍රමාණය total phosphate එක වැඩි වෙනවා. මේ total phosphate එකට ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැතුව බේරේ වැව අපිට ඇත්තටම බේර ගන්න බෑ. මේක තමයි විද්‍යාත්මක ලෝකේ තහවුරු කරපු සත්‍ය. එතකොට අපි එහෙම කරන්න ඕනේ නම් අපි අනිවාර්යයෙන්ම මේකට අවශ්‍ය මූලික දැනුම මේක අනිත් රටවල් වල මේක කරලා තියෙන්නේ කොහොමද මේ දේවල් කරන්න ඕන. ඉතින් මේක ඇත්තටම මේ මිනිසාගේ මං කිව්වා මිනිසාගේ ක්‍රියාකාරකම් මත තමයි මේ පරිසරික විනාශය සිද්ධ වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. තව දැනට බලන්න කොච්චර ගඳයිද කියලා බේරේ වැව. තව අවුරුදු 10ක් මේ විදියට ගියොතින් මේක දැනට ඇත්තටම ඩයින් ලේක් එකක් විදියට තමයි තියෙන්නේ බේරේ වැව. තව අවුරුදු 10ක් ගියොත් මේක ඩෙඩ් ලේක් එකක් වෙනවා. ඩෙඩ් ලේක් එකක් ගියොත් කොලම්බස් සිටි එකවට තියෙන ඔය 5 star hotels ටික. එතකොට ප්‍රධාන පෙළේ ආයතන සියල්ලක්ම. එතකොට ඒ අවස්ථ ගැවසීමට බැරි තරම් දුර්ගන්ධයක් එන. මේක නතර කරන්න බෑ ඊට පස්සේ. හරි අමාරුයි. දැන් හොඳම තියෙන කාලය තියෙනවා මේ වෙනකොට මේකට නිසි පියවර ගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ඔක්කොම මංගාව තියෙනවා. දන්නව කරන්න ඕන දේ. ඉතින් මම මේ වෙනකොටත් World Wildlife Foundation එකටත් අපි ඊමේල් එකක් යවන්න සූදානමින් ඉන්නවා මේ සම්බන්ධව දැනුවත් කිරීමකට. ඒ වගේම අපි ඉදිරියේදී රජයත් සමග මේ සම්බන්ධ දැනුවත් කිරීම වලට කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ ආකාරයට අපි මිහිතලේ ආරක්ෂා කරගත්තොත් මම පහුගිය දවසේ ගියා වීරකැටිය පැත්තේ මං හිතන්නේ මේ ඇත්තටම මේ එනකොට වැවෙන් භාගයක්ම ඇල්ගී වලින් වැහිලා. අපි ගනිපු හැම එකකම TP එක වැඩි. ඒකේ තියෙන භයානකම තමයි ටෝටල් පොස්පේට් එක එකතු වුණාට පස්සේ වතුරට ස්වභාවිකව වියෝජනය වෙන්නේ. සාමාන්‍යයෙන් 0.03 හෙල්දි වෝටර් තියෙන්න ඕන. අපි කැලණි ගඟේ ගනිපු නියැන්දියේ 0.07ක් තියෙනවා. ඒ වගේම ටැප් වෝටර් දැන් කැලණි ගඟෙන් එන වතුරනේ පිරිසිදු ජලය දැන් අපි පිරිපහදුකරණය කරලා අපිට එවන්නේ පියුරිෆයි වෝටර් විදියට එවන්නේ කැලණි ගඟේ වතුර. අපි ටැප් වෝටර් වල TP එක අරගෙන තියෙනවා එතනත් 0.07. ඒ කියන්නේ කැලණි ගඟෙන් ගනිපු 0.07 ඒ විදියටම ටැප් වෝටර් තියෙනවා. අන්න ඒක නිසා තමයි යුරෝප් වල රෙස්ට්‍රික්ට් කරේ මේක. ගෙන්නන එක. රෙස්ට්‍රික්ට් කරේ ඒක නිසා. මොකද මේක ජම්මාකාරකින් ජලයට එකතු වුණාට පස්සේ ස්වභාවික වියෝජනයක් වෙන්නේ නැහැ. ඒක ඒ කාර්යයෙන්ම තියෙනවා.
අන්න ඒකයි බරපතල. මේ පොස්පේට් කියන එක අපේ ශරීරයට අහිත කරන්නේ. නමුත් පාරිසරික සමතුලිතතාවයට දැඩි ලෙස බලපෑමක් කරනවා. අපි දැකලා තියෙනවා මාළු මැරෙනවා. මොකද එයාලට ඔක්සිජන් ඩීප්ලීෂන් ඔක්සිජන් අඩු වෙනකොට වතුර ඇතුලේ තියෙන ඔක්සිජන් අඩු වෙනකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ජලජ ශාකවලට ජලජ ජීවීන්ට ජීවත් වීමේ හැකියාව නැති වෙනවා. මේක නිසා තමයි අපි මේ ගැන අධ්‍යයනය කරේ. මොකද අපිට මුලදී මම දැන් මේක අපේ ප්‍රොඩක්ට් එකට සම්බන්ධ කරන්න ඕනනේ. නොහාස් කියන බ්‍රෑන්ඩ් එක අනාගත පරපුර වෙනුවෙන් මිහිදලයේ සුරකීම වෙනුවෙන් නිර්මාණය කරන නිෂ්පාදනයක්. එතකොට අපිට ඕන වුණා මේ පරිසරයට අහිත කර රසායනික ද්‍රව්‍ය පවා මෙතනින් ඉවත් කරන්න. අපි යුරෝපයට ඕන ආකාරයට යුරෝපයට එක්ස්පෝර්ට් කරනවා නම් තියෙන පළවෙනිම රෙස්ට්‍රික්ෂන් එක තමයි යාලගේ EU රෙගියුලේෂන්ස් වල තියෙන්නේ පොස්පේට් ෆ්‍රී වෙන්න ඕන කියන එක. අපි පොස්පේට් රහිතව තමයි නිෂ්පාදනය කරේ. අන්නේ පොස්පේට් රහිතව නොහාස් නිෂ්පාදනය කරපු එකේදී ඒකට අපිට අවුරුදු 3ක් විතර ගියා ඒ වෙනුවට විකල්පයක් සොයාගන්න. ඒ විකල්පය මත තමයි මේ නොහාස් බ්‍රෑන්ඩ් එක හැදෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා මේ පැහැදිලි කිරීම ඇති මේ ප්‍රොඩක්ට්ස් අපිට ගන්නවද නැද්ද කියලා තීරණය ගන්න. මොකද මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක දිහා බලපුවම මේ නොහාස් ප්‍රොඩක්ට් එක හැදෙන කතාව අහපුවම මේක ඔබ නිර්මාණය කිරීමේදී අනුගමනය කරපු පිළිවෙත් අහපුවම මේ අවුරුදු 13ක් වගේ කාලයක් අරගෙන මේ නිර්මාණය කරලා තියෙන ප්‍රොඩක්ට් රේන්ජ් එක අනිවාර්යයෙන්ම බලපාන්නේ අපේ රටේ හෙට දවස වෙනුවෙන්. මේක පිටරටට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් හැදුවයි කියන අභිමානයෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. නමුත් දැන් මට තියෙන්නේ මේ පරිසරය රැකගෙන අපි ඉස්සරහට යන්න ඕන. දැන් ගොඩාක් ඉකෝ කන්සෙප්ට් වාහනයක් ගත්තත් ඉකෝ කන්සෙප්ට් ගැන හිතනවා. හැම දෙයකින්ම අපි ඉකෝ කන්සෙප්ට් එක ගැන හිතනවා. පරිසරය සුරකින්න ගැන හිතනවා. නමුත් අපි නොහිතන තැනකින් පරිසරය විනාශ කරමින් ඉන්නවා. සෑහෙන කරගෙනත් තියෙනවා. ඉතින් මං හිතනවා මේ ප්‍රොඩක්ට් එක ඔබ අරගන්න ඕනි. මේ වීඩියෝ එක ඔබ ෂෙයා කරන්න ඕන. මේ ගැන ඔබ තව කෙනෙකුට කතා කරන්න ඕන මේ හේතු නිසා. මොකද මේ ප්‍රොඩක්ට් එක මේ කියන කන්සෙප්ට් එක අපි පුළුවන් තරම් අරගෙන යන්න ඕනි. ලෝකෙට මේ ප්‍රොඩක්ට් එක ගැලපෙන හින්දා නෙමෙයි මේ කතාව අපි කතා කරන්න ඕන නැත්තේ. මේ හරහා අපේ පරිසරය රැකිලා හෙට අපිට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් හැදෙන නිසා. ඉතින් අපිට දැන් බේරවැව එක උදාහරණයකට තියෙනවා. ඒකට වෙලා තියෙන දේ මෙතුමා පැහැදිලිව කිව්වා. දැන් අපිට පුළුවන් අපේ අනිත් වැව් ටික රැක ගන්න. අපිට පුළුවන් අපි බොන, අපි රෙදි හොදන, අපි උයන කරන අනිත් වතුර ටික රැක ගන්න පුළුවන්. ඒකට අපිට මේ වෙන විනාශේ නැත්නම් අපේ වතුර නාස්ති කරගෙන අපේ පරිසරය නාස්ති කරගෙන අපි මේ කරගෙන යන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ පරීක්ෂණ කළා ඔක්කොම කළා හදපු ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන අපි කතා කරොත් මොකක්ද තියෙන මේන් ප්‍රොඩක්ට් එක සහ මොනවද දැන්ට තියෙන ප්‍රොඩක්ට් රේන්ජ් එක කියලාත් අපි කතා කරමු. ඔව් අසංග මට ඊට කලින් අර අපේ කන්සෙප්ට් මොනවද කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන් පුළුවන්. රයිට්. මේ අපි මෙන්න මේක අපේ නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් කියන්නේ මේ ප්‍රොඩක්ට් එක. මේක ඇත්තටම පේනවා ඇති මේකේ ස්වභාවික වර්ණය තමයි මේක ඇතුලේ තියෙන්නේ. අපි මේ විනිවිද පේන බෝතලයක් තුල තමයි මේක පාරිභෝගිකයාට ලබා දෙන්නේ. මොකද අපි හැමතිස්සෙම දන්නවා වර්ණකාරකයක්වත් අපිට අහිතකර රසායනික ද්‍රව්‍ය කියලා. වර්ණකාරක බොහෝ වෙලාවට පිළිකාකාරක. ඉතින් මේක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙන දේවල්. මම කියන්නේ මම කියන නිසා නෙමෙයි, ඕනම කෙනෙක්ට රිසර්ච් කරලා බලන්න පුළුවන්. කියන්නේ සර්ච් කරලා බලන්න පුළුවන්. WHO එකේ වෙබ් අඩවිය ඒ වගේ ඕනම විදියට දැන් අපි ගත්තොත් chat GPT වගේ AI තාක්ෂණය තියෙනවා. අපිට ඕන දෙයක් ස්ටඩි කරන්න පුළුවන්. ඒතර මේ තියෙන ස්වභාවික වර්ණය. ඒතර මං කිව්වා අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ concept. ඒ කියන්නේ අපි මාකට් කරන්නේ concept කියලා. ඒකේ අපි කතා කරනවා හරි අපූරු දේවල් කීපයක්. එකක් ඉකෝ කන්සෙප්ට් එක. සීරෝ ප්ලාස්ටික්. ඊළඟට කතා කරනවා මේක පාන් විකුණනවා වගේ කියන කන්සෙප්ට් එක. මොකද පාන් ටික සාමාන්‍යයෙන් අපේ ගම්වල තවමත් එහෙමයි. හවස එකට හදලා දැම්මට පස්සේ හවස 5 වෙනකොට කඩේක පාන් එකක් හොයාගන්න නැහැ. ඉවරයි. අපිට ඕනේ නෑ මේක ප්‍රාක්කවල තියලා විකුණන්න. මොකද ප්‍රෙසර්වේටිව්ස්, ඒ කියන්නේ කල් තබා ගන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය බොහෝමයක් පිළිකාකාරක. ඒතර අපි අවශ්‍ය නැහැ පාරිභෝගිකයාට ගුණාත්මකතාවෙන් අඩු නිෂ්පාදනයක් ලබා දෙන්න. ඉතින් මං කිව්වේ ඒකයි. කන්සෙප්ට් කියන්නේ ඒකට. ඊළඟට අපි පර්ෆෙක්ට් වොෂ් කියන කන්සෙප්ට් එක ඉන්ට්‍රොඩියුස් කරනවා. ඇඳුම් වල කිමිකල් රෙසිඩියු එක ඉතුරු වෙන්නේ නැති. කිමිකල් රෙසිඩියු එක මේ සාමාන්‍යයෙන් අපිට අහිත කරයි. කුඩා දරුවන්ට විශේෂයෙන්ම.
ඊළඟට අපි ඉන්ට්‍රොඩියුස් කරනවා මේක ඇතුළෙම සීරෝ ප්ලාස්ටික් කන්සෙප්ට් එක. අපි සීරෝ ප්ලාස්ටික් කන්සෙප්ට් එකේදී අපි කතා කරන්නේ මොකද අපි විශාල වශයෙන් පොලිතින් ප්ලාස්ටික් පරිසරයට එකතු කරනවා. ඔයා නේචර් ලවර් කෙනෙක් නම් මේ කරන්න ඕන හොඳම දේ තමයි reuse and recycle. පරිසරයට ආදරය නම් අසංක reuse and recycle පුළුවන් තරම් නැවත භාවිතා කරන්න ඕන ප්ලාස්ටික්. අවසානයේදී රිසයිකල් කරන්න ඕන. කිසිම දෙයක් පරිසරයට එකතු වෙන්නේ නැහැ. අපි අන්න ඒක නිසා තමයි සීරෝ ප්ලාස්ටික් කන්සෙප්ට් එකෙන් මේ නිෂ්පාදන පාරිභෝගිකයා මිලදී ගත් පසු අපි නැවතත් ලබා ගන්නවා. මේ බොටල්ස් හිස් එක හිස් කන්ටේනර්ස් අපි ගන්නවා. අපි පුළුවන් තරම් කාල මේක රීයුස් කරනවා. අවසානයේදී මොකද මේක හොඳ ප්ලාස්ටික් වලින් හදලා තියෙන. මේක ගේජ් එක වැඩි හොඳ ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. පුළුවන් තරම් පාවිච්චි කරලා අවසානයේදී අපි මොකද්ද කරන්නේ? අපි මේක රිසයිකල් කරනවා. අපි ප්ලාස්ටික් වලින් මොන හරි මේක කුඩු කරලා ඒ කියන්නේ නිෂ්පාදනයක් වෙනුවෙන් අපි මේක යොමු කරනවා. ඒක මේ වන විට අපි සිද්ධ කරමින් පවතිනවා. මේ කියන ඔබ කියන මේ කන්සෙප්ට මහිත දැන් ඔබ කතා කරන කන්සෙප් එකින් එකට ඉන්ට්‍රස්ටිං දේවල් තමයි තියෙන්නේ. එතකොට කොහොමද ඔබ මේ අලවි කරලා පාවිච්චි කරලා හිස් වෙන බොටල් එක ආපහු ගෙන්න ගන්නේ? මොකද්ද මේකට පාවිච්චි කරන ක්‍රමවේදය? අසංග ඒ ක්‍රමවේදය තමයි ඇත්තටම අපි ටාගට් කරන්නේ හැමතිස්සෙම end user. මොකද මේ ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් අපිට මං කිව්වේ ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට් එකක් තමයි අපි හැමතිස්සෙම කස්ටමර්ට දෙන්නේ. ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕනේ. මොකද මං කිව්වා වගේ ප්‍රෙසර්වේටිව්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගොඩක් බොහොමයක් ප්‍රෙසර්වේටිව්ස් කියලා කියන්නේ ෆෝමලින්. ෆෝමල්ඩිහයිඩ් කියන ගෑස් එකේ 40% සොලියුෂන් එක. පිළිකාකාරක. පැරබන්ස්. ඒතර මේ වගේ දේවල්. ඒතර අපි මේ පිළිකාකාරක ප්‍රෙසර්වේටිව්ස් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට් එක කස්ටමර්ට පාරිභෝගිකයාට යවන්න නිර්මාණය කරපු ක්‍රමවේදයක් අපිට අනන්‍ය වූ ක්‍රමවේදයක්. මොකද අපි out of the frame හැම දෙයක්ම කරන්නේ. මේ ප්‍රොඩක්ට් එක out of the frame, අපේ concept out of the frame. අපි හිතන්නේ පුළුල් පරාසයක. අපි එක රාමුවක කුටු වෙලා කොයිලාකත් නැහැ. එතකොට අපි මේ නිෂ්පාදනය පාරිභෝගිකයාට ගෞරවාන්විත පාරිභෝගික සේවයක් සහිතව ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ වන විට ලංකාව පුරාම අපේ බෙදා හැරීමේ නියෝජිත ආයතන 86ක් තියෙනවා. ලංකාව පුරාම තවත් බෙදා හැරීමේ නියෝජිත ආයතන 200කට අවස්ථාව තිබෙනවා. මොකද අපි එක DS ඩිවිෂන් එකකට එක බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් පමණයි ලබා දී තිබෙන්නේ. තර තවත් 200කට අපිට වේකන්සි තියෙනවා. 200කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ වීඩියෝ එක බලන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. එක DS හැබැයි එක DS ඩිවිෂන් එකකට අපි එක්කෙනයි ගන්න. ප්‍රතිලාභ වැඩි. අන්න එයා තමයි වාසනාවන්තයා. ඒ කියන්නේ මොකද DS ඩිවිෂන් එකකින් එක්කෙනෙක් තමයි වාසනාවන්තයෙක් විදියට එන්නේ. right. එතකොට එයා හරහා අපේ සිස්ටම් එකක් අපි ඩෙවලොප් කරලා තියෙනවා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕන සංක දැන් මම මේ කතා කරපු දේවල් සුන්දර වුණාට මේක පිටිපස්සේ තියෙන්නේ සුන්දර දේවල් නෙමෙයි. මේක ව්‍යවසායකයෙක් විදියට ජීවිතේ මුහුණ දෙන්න තිබුණු සියලුම දුක් කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ලේසින් අර රෝසමල් යහනාවක් මත හැදෙන දෙයක් නෙමෙයි. ඉතින් අවසාන වශයෙන් අපි මම මේක කියන්න ඕන. අපි ඇත්තටම අපි වෙබ්සයිට් එකක් කරනවා nohas.com. මේක අපි ඉදිරියට දැන් මේ වන විට අපි හැමතිස්සෙම අපේ කම්පිටිටර්ස්ට විදියට බලන්නේ අපිට වඩා ගොඩාක් ඉහළින් ඉන්න අය. දැන් අපි eBay, Amazon මේ වගේ අය ගැන බලලා තමයි අපි මේ නිර්මාණය කරන්නේ. ඒතකොට එයාලගේ කේස් ස්ටඩීස් අපි නිතරම කරනවා. මේ වෙලාවේ අපිට මුලදී පොඩි වැරදීමක් වුණා. ඒ වැරදීමත් එක්ක අපිට හොඳ කණ්ඩායමක් හම්බ වෙනවා. මම ස්තුති කරන්න ඕන අසන්ක. මොකද ලොකු මිෂන් එකක් කරලා දවස් 3ක මිෂන් එකක් කරලා වැම්පයර් ඩිසයින් අපේ සියලුම තාක්ෂණික කටයුතු සිද්ධ කරලා ඉතාමත්ම නවීන තාක්ෂණය අපිට එකතු කරලා අපේ ඇප් එක සහ නොහාස් ඇප් එක සහ nohas.com කියන වෙබ්සයිට් එක වැම්පයර් ඩිසයින් කරලා දුන්නා. මම එයාලට මේ වෙලාවේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මේ අපිත් එක්ක අපිට තාක්ෂණික සහාය ඉතාමත් ඉහළින් ලබා දීම සම්බන්ධයෙන්. මෙන්න මේ සිස්ටම් එක මේ වෙනකොට ගත්තොතින්
අසං ගැහුවේ මගේ මේ ප්‍රඩක්් එක කොහොමද අපහු දෙන්න අප වෙන්නේ කොහොම එන්නේ කොහොමද කියන එක මම ඉස්සෙල්ලම කියන්න යන්න කොහොමද කියන එක කස්ටමට යන්න කොහොද කියලා යන පාරමත මේ අප වෙන්න යන පාරයෝ තමයි අයිත්තෙන්නේ එනම් මට කියන්න මේක කස්ටමට යන්න කොහොමද රයි ලංකාවේ අසංග ලොකුම කිවර් ගැන විශාලතම කිවර් පද්ධතිය තියන්නේ ෆුවල් එකට හරිද බව අනිවාරෙන් මං ඉදනි දෙවනියට තින් අපි ළඟ ගම්පය තම එක් කරේ අපි ලංකාව පුරාම මේක බංකු අවට් of the ෆ්‍රේම් අපි වැඩ කරන්නේ මේක මාර්කටින් කැම්පෙන් එක කරන්නේ ෆ්‍රීලාන්සස්ලා අපි ෆ්‍රීලාන්සස්ලා 20000කට QR යුනික් QR හදාගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒගොල්ලොන්ට 20000කට වැඩි ප්‍රමාණයකට එයාලගේ එයාලට ආදායමක් ලබන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මම ඒක ඊළඟ ඊටකට කතා කරන්න. අනිවාර්යයෙන්. රයිට්. එතකොට හැම මං කියන්නේ හැම AG ඩිවිෂන් එකකටම අපි ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් අපොයින්ට් කරනවා කියලා. එතකොට මේ ඩිස්ට්‍රිබියුටර් කියන්නේ අපිත් එක්ක ඉන්නේ හොඳ ඒ කියන්නේ ඉතාමත්ම රජ ඉහළ රැකියාවලින් විශ්‍රාම ගනිපු ඒ වගේම රජ ඉහළ නිලතල දරපු ඉතාමත්ම වැදගත් බෙදාහැරීමේ නියෝජිත මහත්ම මහත්මීන් තමයි ඉන්නේ. ඔවුන් ඉතාමත් හොඳ අවබෝධයක් ඇතුව අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අය. ඇත්තටම ව්‍යාපාරයකින් එහා ගියපු දෙයක් බලාගෙන තමයි යාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ ප්‍රොඩක්ට් එකට තියෙන උනන්දුව සහ පරිසරය රැක ගැනීම සහ මිනිස් වර්ගයාට අපේ සහෝදර ජනතාවට උසස් නිෂ්පාදනයක් ඒ කියන්නේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් ලබා දීමේ චේතනාවෙන් තමයි අසංක මේගොල්ලෝ මේ වැඩසටහනට එකතු වෙලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනට අපි පාරිභෝගිකයාගේ ඇනෝම් සියල්ල ලබා ගන්නේ ෆ්‍රීලාන්සර් හරහා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ nohas.com කියන වෙබ් අඩවිය ඔස්සේ තමයි මේ සියල්ලක්ම ලබා ගන්න. මෙන්න මේ ලැබෙන ඇනෝම අපේ ඒ ප්‍රදේශයට අපි උදාහරණයක් විදිහට ගත්තොතින් අපි ගමු මගේ ගම මාතර කඹුරුපිටිය විටියල. එතකොට කඹුරුපිටියේ ඉන්න බෙදා හැරීමේ නියෝජිත මහත්මයා තමයි ඒ අදාළ ඕඩරේ ගෙනියන්නේ. මේක වෙන්නේ මෙහෙමයි. අපි ඒ ඕඩර් එක දාන සැනින් බෙදා හැරීමේ නියෝජිත මහත්මයාට මේක පෙන්නුම් කරනවා. ඔටෝමැටිකලි යාටම ෆෝර්ඩ් වෙනවා. එයාට ෆෝවර්ඩ් වෙනවා. අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. සිස්ටම් එක ඇතුලේ තමයි ඔක්කොම මේක ඉන්නේ. එයාගේ ලොකේෂන් එක මේ ඔක්කොම සිස්ටම් එක ඇතුලේ පෙන්නනවා. බෙදා හැරීමේ නියෝජිත මහත්මයා අනිවාර්යයෙන්ම කාර් එකක් පාවිච්චි කරනවා. අපි බයික් ත්‍රී වීල් පාවිච්චි කරන්නේ නැහැ, ලොරි පාවිච්චි කරන්නේ නැහැ. හොඳ ස්ටෑන්ඩඩ් වෙහිකල්ස් ඒ කියන්නේ පොඩි AC තියෙන හොඳ වාහනයක් පාවිච්චි කරනවා. මොකද මේක ප්‍රොඩක්ට් එක අපි බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ඉඳලා ඒ ස්ථානයට යනකොටත් දුහවිල්ලක්වත් නොදෙන්න. අපි අනිවාර්යයි AC එක. AC එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් මේ වගේ සෞඛ්‍ය ආරක්ෂක නිෂ්පාදනයක්. අපි අනිවාර්යයෙන්ම එයා ළඟටම ගෙනිහිල්ලා ගෙදරටම ඩිලිවර් කරලා දෙනවා. ඩිලිවරි ගාස්තුවක් අය කරන්නේ නැහැ. ප්‍රොඩක්ට් එකේ ගාස්තුව විතරයි. ලංකාවේ පළමු වතාවට තමයි e-commerce platform එකක් ඇතුලේ ඩිලිවරි ගාස්තුවක් අය නොකරන්නේ. nohas.com විතරක්මයි. අසංක මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට මේ සම්බන්ධ දැනුවත් කිරීම කරලා නිෂ්පාදනය සම්බන්ධ අපිට අවශ්‍ය වෙලා තියෙනවා ලංකාවේ උසස්ම පාරිභෝගික සේවාව ගෞරවාන්විතම පාරිභෝගික සේවාව nohas.com හරහා ලබා දෙන්න. ඉතින් අන්න ඒකට තමයි අපි මේ වැඩසටහන කරන්නේ. තාමත්ම ගෞරවාන්විත විදියට රෙස්පෙක්ට් එකක් ඇතුව පාරිභෝගිකයාට අපි නිවසටම මේ නිෂ්පාදනය ලබා දෙනවා. ඒ ලබා දෙන අවස්ථාවේදී පාරිභෝගිකයාට පුළුවන් මේ හිස් වෙලා තියෙන බෝතල් අපි පසුගියවර අරගෙන පාවිච්චි කරලා තියෙනවා නම් ඒ හිස් වෙලා තියෙන කන්ටේනර්ස් බෝතල් අයිත් දෙන්න පුළුවන් ඩිස්ට්‍රිබියුටර්ට. ඒ වෙනුවෙන් අපි කෑෂ් බැක් කරනවා 10%ක් 10% කෑෂ් බැක් කරනවා. ඒකත් කස්ටමර්ට ඉතිරියක්. අපි මේ බෝතල් ආපහු ගෙනල්ලා ඩිස්ට්‍රිබියුටර්ගෙන් අපි කම්පැනි එකට ගෙනල්ලා පුළුවන් තරම් රියුස් කරනවා. එතකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මෙන්න මේ ආකාරයට නිෂ්පාදනය ඉතාමත්ම නිවැරදිව පාරිභෝගිකයා ළඟට යවන්න. පාරිභෝගිකයාගෙන් හිස් කන්ටේනර් නැවත බෙදා හැරීමේ මධ්‍යස්ථානය හරහා ආයතනයට ලබා ගන්න. ඉතින් මේ දැන් අපි මේ කතාව කතා කරන් එනවා දැන් අහගෙන හිටියේ කොහොමද මේක
රීයස් කරන්නේ නැත්තම් මේ කොම ඉතිං ඉතාමත් නිර්මාණශීලී ක්‍රමවේදයක් තමයි මෙතුමා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතිං මට දැන් ඔක්කොම හංගිජර පස්සේ තවත් ඉන්ට්‍රස්ටන් ප්‍රශ්නයක් තියෙනවා. කලින් ඔබතුමා උත්තර දුන්නේ නැහැ මට ඒ ප්‍රශ්නෙට. මොකක්ද මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක? මොනවද දැනට තියෙන ප්‍රොඩක්ට් සහ මොනවද අලුතෙන් එන්න තියෙන ප්‍රොඩක්ට්ස්? හොඳයි. ඉතින් මෙතුමා එක්ක කතා කරන් යද්දී හැම වෙලේම අලුත් කන්සෙප්ට් ඒ වගේම තමයි මේ නිර්මාණශීලී ක්‍රමවේද තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ ව්‍යාපාරය මිනිසුන් අතරට ගෙනියන්න. වගේම තමයි මේ ව්‍යාපාරය හරහා මේ පරිසරයට වෙන හානිය, ප්ලාස්ටික් වලින් වෙන්න පුළුවන් හානිය පවා අවම කරගන්න මේ නිර්මාණශීලී ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔබතුමා ඉස්සල්ලා මං ප්‍රශ්නය අහද්දී අපිට වෙන මාතෘකාවක් ඉන්ට්‍රස්ට් වෙච්ච නිසා අපි කතා කරේ නැහැ මොනවද මේ තියෙන ප්‍රොඩක්ට් රේන්ජ් එක සහ මොකක්ද මේ ඩිටර්ජන්ට් ජෙල් එක. පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ මේ ගැන. ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන, අලුතෙන් එන්න තියෙන ප්‍රොඩක්ට් මොනවද, දැනට තියෙන ප්‍රොඩක්ට් මොනවද කියන එක ගැන. ඔව් ඇත්තටම මේ හොඳයි අසංග අපි එතෙන් දෙමු. දැන් මේ අපේ සිග්නේචර් ප්‍රොඩක්ට් එක තමයි නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල්. මේක බේසික් නීඩ් එකක්. මොකද දිනපතා ලෝකයේ තියෙන සියලුම දැන් අපි මේ කතා කරන වෙලාවෙත් රිදි සෝදනවා. හැම තැනම රිදි සෝදනවා. එතකොට මේ වීඩියෝ එක බලන්නේ රිදි හොදන ගමන් වෙන්න පුළුවන්. සමහර විට වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. රයිට්. මොකද දැන් තාක්ෂණයේ දිනුනේ ෆෝන් එක ළඟින් තියාගත්තා රිදි ටික හේදුවා. රයිට්. එතකොට මේකේ විශේෂතා රාශියක් තියෙනවා. අපේ සිග්නේචර් ප්‍රොඩක්ට් එක තමයි නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල්. ඊට අමතරව අපි ටයිල් ක්ලීනර් එක, ඒ වගේම ඩිෂ් වොෂ් එක, හෑන්ඩ් වොෂ්, දැන් අපි මේ ඉදිරි දවස් දෙක තුල අපි ස්කූල් යුනිෆෝම් වොෂ් එක, නර්සස් යුනිෆෝම් වොෂ් එක, සාරි වොෂ් එක, මේ වගේ නොයෙකුත් ආකාරයේ නිෂ්පාදන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම වින්ස්ක්‍රීන් ක්ලීනර්. වින්ස්ක්‍රීන් ක්ලීනර් කියන්නේ අපි ඇත්තටම දන්නවා වින්ස්ක්‍රීන් එකට ඩස්ට් එක අල්ලනවා හරි අමාරුයි සමහරවිට රෑට ඩ්‍රයිව් කරනකොට. අපි මේකට සම්පූර්ණ විසඳුමක් විද්‍යානුකූල විසඳුමක් අපි ගාව තියෙනවා. අපි මේ ප්‍රොඩක්ට් එක දැන් මේ වෙනකොට සූදානම් කරමින් ඉන්නවා. ඉතාමත්ම පහසුයි. වීදුරුව වගේ කියන්නේ වීදුරුව වගේ වීදුරුවට දෙන්න ඕන. ඒක අපි දෙනවා. එතකොට මේ රේන්ජ් එක දැන් ඉදිරියේදී තව ටොයිලට් ක්ලීනර්, ටයිල් ක්ලීනර් දැනුත් කරලා තියෙන මේ වගේ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් එන්න නියමිතයි. සියල්ලක්ම අපි nohas.com එකේ ලිස්ට් කරන්න තමයි යන්නේ. දැන් මෙන්න මේකේ තියෙන විශේෂ කාරණා මම කියන්න. අපි රෙදි සෝදනකොට අසංක මම දන්නවා ගොඩාක් ඔය මේ පාසල් නිල ඇඳුම් හොදන දෙමව්පියෝ එම මේ රෙදි තදින් අතුල්ලනවා, ටූත් බ්‍රෂ් පාවිච්චි කරනවා. මොකද මේකේ හරියට විද්‍යාත්මක ක්‍රමවේදය හොයාගත්ත නම් මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේකේ ලොකු සයන්ස් එකක් තියෙනවා මේකට. දැන් මේ නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් භාවිතා කරන්න ඕන බොහෝම ටිකයි. ඒ කියන්නේ 20 ml මිලිලීටර් 20යි. ලෝකේ ඕනම ඩිටර්ජන්ට් එක ලෝකයේ තියෙන ඕනම ඩිටර්ජන්ට් එකක් ගත්තොත් අඩුම ප්‍රමාණය මිලිලීටර් 20යි. මේස ඇඳකින් දෙකක් විතරයි. සාමාන්‍ය මේ ප්‍රොඩක්ට් එක දවස් 50ක් පාවිච්චි කරන්න පුළුවන්. දවසට කිලෝ 7ක් වෙන්න රිදි හේදුවොත් වොෂින් මැෂින් එකේ අතේ හොදනවා නම් ඇඳුම් 15ක් වෙන්න හේතුවක්. මේක ඕනම මාධ්‍යයක පාවිච්චි කරන්න පුළුවන් වොෂින් මැෂින් එකට අතින් හොදනවා නම් ඕනම මාධ්‍යයක කිව්ල ජලය තියෙනවා නම් ඉතාමත්ම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මම හිතන්නේ බොහෝ පැතිවල තියෙනවා මම හිතන්නේ අනුරාධපුර පැතිවල වගේ කිව්ල ජලය මේ වන විට ඉතාමත්ම හොඳින් අපේ නිෂ්පාදනයට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මිලිලීටර් 20ක් අපි අතේ රෙදි සෝදනය ගැන කතා කරමු පොඩ්ඩක්. මේකේ තියෙනවා අපි SGS ස්ටෑන්ඩඩ්ස් වල මේකේ ඩිසයින් ෆෝ සෙන්සිටිව් ස්කින් කියලා තමයි අපි මේක 2021 දී අපි මේ නොහාස් එකේ ස්ලෝගන් එක විදියට ගන්නෙ. දැන් 2026 ඒක තහවුරු කරලා තියෙන SGS ආයතනය මගින් සමට ඉතාමත්ම හිතකරයි කියන එක. අන්තර්ජාතික තත්ත්වයේ රසායනාගාරයක තහවුරු කරලා තියෙනවා SGS ආයතනය මගින් සමට හිතකරයි කියන එක. ඒ කියන්නේ උදාසීන pH අගය නිසා සමට හිතකරයි කියන එක පැහැදිලි කරලා දෙනවා. ඉතින් අතේ සෝදන කෙනෙක්ට කිසිසේත්ම බය විය යුතු නැහැ. මිලිලීටර් 20ක් අතේ රෙදි සෝදන එක ගැන මම කියන්නම්. මිලිලීටර් 20ක් ජලයට එකතු කරලා ජලය ලීටර් 15කට විතර එකතු කරලා ඇඳුම් 15ක් විතර පෙඟෙන්න දිනවා. ස්කූල් යුනිෆෝම්ස් ඔක්කොම විනාඩි 20ක් යනකොට පෙඟෙනකොට මේකට හොඳට පෙනෙනවා. විනාඩි 20ක් යනකොට මේ පෙන අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා ඉබේම අඩු වෙලා යන්න. ඉබේම අඩු වෙන්න. ඒ අඩු වෙනකොට
ඇඳුම්වල තියෙන කුණුවලින් 80%ක් ඉබේටම අඩුවෙන 80කට වැඩි 90ක් විතර ඉබේටම අයින් වෙන්න ක්‍රමවේදය හදලා තියෙන්නේ. අර සාමාන්‍ය විදියට තදට අතුල්ලන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි ස්ටේන් එකක් අල්ලන්නේ ඇඳුමට අල්ලන්නේ සර්ෆේස් ටෙන්ෂන් එක ෆ්‍රොස්ටික ආදතිය නිසා. අපි මේ ස්ටේන් එක ඇඳුම අතරට යවනවා හයිඩ්‍රෝකාබන් චේන් එකක්. හයිඩ්‍රෝකාබන් චේන් එකක් යවනවා සර්ෆේස් ටෙන්ෂන් එක අඩු කරගන්න. මේක ඇහැට නොපෙනෙන ක්‍රියාවලිය. මේ සර්ෆේස් ටෙන්ෂන් එක අඩු වෙනකොට ඉමල්සිෆයින් ඇන්ඩ් ලිෆ්ටින් කියන ක්‍රමවේද ඔස්සේ මේක එළියට ගන්නවා. ඒ කියන්නේ ඉබේම ගැලවිලා එනවා. වෙනද වගේ අතුල්ලන්න ඕනේ නැහැ. මේ කුණු මේ කියන්නේ රෙදි අතුල්ලනවා කියන එකෙන් රෙද්දට ලොකු බලපෑමක් කරනවා. නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් භාවිතා කරලා රෙදි හේදුවොත් අවුරුද්දක් ගියත් ඇඳුමට අලුත්ම පෙනුම තියෙනවා. මොකද ඇඳුමට හානියක් නොකර තමයි කුණු ඉවත් කරන්නේ. ඒ වගේම තද කුණු තිබුණොතින් කොලර්ස් වල වගේ චුට්ටක් ඇඟිල්ලට අරගෙන තවරලා මෘදු ලෙස තවරුවා නම් ඇති. ඒ කියන්නේ මේ වගේ මෘදු ලෙස තවරලා පොඩ්ඩක් හේදුවා නම් හරි වෙනද වගේ තදට අතුල්ලන්න ඕනේ නැහැ. දෙවනි බේසමට යනකොට වතුර පෙන නැහැ. තුන්වෙනි බේසමකින් හොදන්න දෙයක් නැහැ. වතුර බේසම් දෙකයි. ඉතින් වතුරත් ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සාමාන්‍ය විශාල ජල බිල්පතක් එන නිවසකට අතේරෙදි සෝදනවා නම් ජල බිල්පත අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම සයන්ස්. මේ සයන්ස් එක ඇතුලේ තමයි මේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය එන්නේ. ඉතින් අපිට විද්‍යාවට බොරු කරන්න බෑ. ඒකයි විද්‍යානුකූල විසඳුමක් දීලා තියෙන්නේ. ඉතින් මේ කියන දේවල් අපිට දැන් මේ වෙනකොට පාරිභෝගිකයන් 20000කට අධික ප්‍රමාණයක් සිටිනවා දිවයින පුරා end users. ඉතින් මේ සියලුම දෙනා අපේ ප්‍රොඩක්ට් එක නැවත නැවතත් භාවිතා කිරීම සිද්ධ කරනවා. අපිට කතා කරලා කියන්න ඕනේ නැහැ ආයික් ගන්න කියලා. එයාලා ඉවර වෙනකොට ගන්නවා. හේතුව තමයි මේ රෙදි සේදීමේ පහසුව. වොෂින් මැෂින් එකේ දැම්මත් ඉත්නාම පහසුවෙන් කුණු ඉවත් වෙලා යනවා. ඒ වගේම ඇඳුම් වලට හොඳ පෙනුමක් එනවා. සුදු ඇඳුම් වලට විශේෂයෙන්ම බැබ්බලෙන සුදක් එක් කරන්න නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් සමත් වෙලා තියෙනවා. මේක වරක් පාවිච්චි කරපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම අසං ගැහුවා තවත් නිෂ්පාදන මොනවද එන්නේ කියලා. ඉතාමත්ම ඉක්මනින් එනවා නොහා සිග්නේචර් ඩිටර්ජන්ට් ජෙල් යටතේ එන ස්කූල් and all white uniforms, navy uniforms, nurses uniforms ඒ වෙනුවෙන්ම විශේෂයෙන්ම සකසන ලද මේක ජෙල් එක. නමුත් මියටත් වඩා ජෙල් ඉතා කුඩා ප්‍රමාණයක් මිලිලීටර් 5කින් සෝද ගන්න පුළුවන් ආකාරයේ නිෂ්පාදනයක් එවනවා. යුනිෆෝම් ටික ඕනම ඒ කියන්නේ පොලිස් යුනිෆෝම්ස් මේ ඕනම එකක් හොදන්න පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ නිෂ්පාදනයක්. හොඳයි බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔබතුමාගේ පැහැදිලි කිරීමට. ඉතින් හරි මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන තමයි අපි කතා කරමින් හිටියේ. මට මම දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේත් මම දැක්කා ඔබතුමාගේ කාර්යාලයට ආපු වෙලාවෙත් විවිධ සම්මාන රැසක් ඔබතුමාට හිමි වෙලා තියෙනවා. අපි කෙටියෙන් ඒ ගැනත් පොඩි මතක් කිරීමක් කරමු. ඔව්. අපිට ඇත්තටම Platinum Excellence Award 2026 සම්මාන දෙකක් හිමි වුණා. I think අපි වගේ ආයතනයකට ඒක ඇත්තටම හිමිවීම ගොඩක් සතුටක්. මොකද ඔවුන් ගොඩක් අධ්‍යයනය කරා අපේ මේ ප්‍රොඩක්ට් එක සහ අපි මේ කරපු රිසර්ච් එක ගැන. ඒ වගේ අධ්‍යයනයකින් පස්සේ තමයි නිර්දේශ වුණේ. ඒ නිර්දේශ වීමෙන් අනතුරුව අපිට Platinum Excellence Award දෙකක් ලැබුණා. I think මේ නිෂ්පාදනය වෙනුවෙන් සහ අපි මේ අපේ සිස්ටම් එක වෙනුවෙන් තමයි ඩිජිටල් සිස්ටම් එක ඩිජිටල් ප්ලැට්ෆෝම් එක වෙනුවෙන් තමයි හම්බුනේ. මොකද මේ ප්ලැට්ෆෝම් එක මේ වෙනකොට කිසිම කෙනෙක්ට නිර්මාණය කරන්න බැරි දෙයක් වෙලා තියෙනවා. අපි පාරිභෝගිකයාට ඩිලිවරි ගාස්තුවක් පටවන්නේ නැහැ. ඒක නැතුව තමයි අපි නිෂ්පාදනය සාධාරණ මිලකට ලබා දෙන්නේ. ඒ වගේම තමයි Diamond Excellence Awards 2026 අගෝස්තු මාස 23 වෙනිදා තියෙනවා City of Dreams. ඒකෙත් එහිදීත් awards දෙකකට නිර්දේශ වෙලා තිබෙනවා. I think ඒ awards හැම දෙයක්ම ලැබෙන්නේ ඉන්දියාවෙන් මට අපිට ලැබෙන්න තිබෙනවා. මට යන්න බැරි වුණා ඒ කන්වර්සේෂන් එකට. මේ නිෂ්පාදනය වෙනුවෙන් වොෂින්ටන් යුනිවර්සිටි එකෙන් ඩොක්ටර් ඔනරරි රේට් එක එතන ඉන්දියාවෙනුත් ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ මේ වෙනුවෙන් සම්මාන රාශියක් අපිට ලැබිලා තියෙනවා. මේ සියල්ලක්ම අපේ තවම අවුරුදු 13ක් තිස්සේ රිසර්ච් එකේ ආරම්භය පමණයි මේ ආරම්භය පමණයි. අපි දැන් ආරම්භ කරා පමණයි. මෙතනින් එහාට
අපි මේ ප්‍රොඩක්ට් එක ඉතාමත්ම ගෞරවනීය ආකාරයෙන් පාරිභෝගිකයාට ලබා දීම සිද්ධ කරමින් හොඳයි. ඉතින් මේ විදිහට නවීන තාක්ෂණය ඒවගේම තමයි දිවයින පුරා විහිදුණු විසිරුණු විශේෂ බෙදාහැරීම් ජාලයක් ඩිස්ට්‍රිබියුටර් නෙට්වර්ක්යක් ඉන්නවා. ඉතින් මේ විදිහට බලපුවාම මං හිතනවා අපි මෑත කාලේ කතා කරන ප්‍රොඩක්ට්ස් වලින් සාර්ථකම නිෂ්පාදනය අතින් ගත්තත් තාක්ෂණය අතින් ගත්තත් ඒ වගේම තමයි මේක බෙදා හැරීම සහ පරිසරයට වෙන හානිය අවම කිරීම අතින් ගත්තත් හැම අතින්ම ඉහළින් ඉන්නවා මේ ග්‍රීන් පැන්තර් ආයතනය ගෙනෙන නොහස් කියන ප්‍රොඩක්ට් එක. ඉතින් ඔබතුමා එක කතා කරද්දී ඔබතුමා මට කියනවා මේක අසංක අපිට විකුණලා තනියම සල්ලි හොයන්න ඕනේ නැහැ. මේක අපිට මේ එහෙම මේක මේ ඇවිල්ලා මට මේක මේ මට ඕනේ මේකේ වැඩිම මෙච්චර වික්කා කියනවට වඩා මේක ඇතුලේ යැපෙන පිරිසක් හදන්න. ඒ නිසායි ඔබතුමා මං හිතන්නේ ඉඩ දෙන්නේ මේ ෆ්‍රීලාන්සර්ස්ලාට. අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු. මොකද්ද මේ ෆ්‍රීලාන්සර් ප්‍රෝග්‍රෑම් එක සහ කොහොමද කෙනෙක් ඒකට ජොයින් වෙන්නේ කියන එකත්. ඔව්. අසංක මට ඇත්තටම පැහැදිලි ග්‍රීන් පැන්තර් පෞද්ගලික සමාගම විදියට අපිට පැහැදිලි උවමනාවක් තියෙනවා ව්‍යවසායකයන් බිහි කරන්න. මොකද ව්‍යවසායකයෙක් විදියට අපි යන ගමනට මම කැමති තව බොහෝ දෙනෙක් සම්බන්ධ කරගන්න. ව්‍යාපාරිකයන් විදියට තමයි මම උන් සම්බන්ධ කරගන්නේ. ඉතින් මේක අර අසංකේතය කතා කරා වගේ anyone can sell. ඕනම කෙනෙක්ට විකුණන්න අවස්ථාව ලබා දෙනවා. මොකද ඇත්තටම මේ වෙනකොට සමාජයේ වැටුපක් අරගෙන ජීවත් වෙන්න තරම් මුදලක් මදි. ඒ ලැබෙන වැටුප මදි මේ වන විට තිබෙන පාරිභෝගික භාණ්ඩවල තිබෙන මිල ගණන් එක්ක ජීවත් වෙන්න. මම සැලසුම් කරලා තියෙනවා ෆ්‍රීලාන්සර් මේ අසංග මම තව දෙයක් කියන්නද මේක ඇතුලේ. අපි ෆිසිකල් දැන් අපි ඇත්තටම තාක්ෂණය ගොඩක් දියුණුයිනේ. ඒ අය ඇවිල්ලා තියෙනවා මේ ඇයි අපි තාක්ෂණයේ ප්‍රයෝජනෙට නොගන්නේ? ඊළඟ ජෙන් එක, ජෙන් සී එක, ජෙන් සී එක. එතකොට මේගොල්ලෝ ඉස්සරහට තාක්ෂණයත් එක්ක ඉදිරියට එන්නේ. අපි මේක වසර ගණනාවක් ඉදිරිය බලලා තමයි මේ සැලසුම් සියල්ලක්ම නිර්මාණය කරන්නේ. එතකොට තාක්ෂණය හරහා මේක ඔන්ලයින් මාකට් එකට අපි ගේන්නේ ඒක නිසා. එතන අපේ platform එක ඇතුලේ nohas.com e-commerce platform එක ඇතුලේ අපිට අසීමිතව භාණ්ඩ ලිස්ට් කරන්න පුළුවන්. එතන මේ සියල්ලක්ම විකුණන්න අපි ෆ්‍රීලාන්සර්ස්ට අවස්ථාව දෙනවා. දැනට අපේ රේන්ජ් එක දෙනවා. ෆ්‍රීලාන්සර් කෙනෙක් මම කිව්වා ලංකාවේ තියෙන thanks to empire again මොකද මම එයාලට කිව්වා අපිට ලංකාවේ QR පද්ධතිය fuel QR එකෙන් පස්සේ ලොකුම QR පද්ධතිය නිෂ්පාදනය කරලා තියෙන්නේ නිර්මාණය කරලා තියෙන්නේ අපි කියලා ෆ්‍රීලාන්සර්ස්ලා ඒක යුරෝප් වල දැන් මේ වෙනකොට Amazon eBay වගේ වෙබ්සයිට් වල වෙනවනේ. එයාලගේ තේ ෆිසිකලි ප්‍රොඩක්ට් එකක් නැහැ. ඒගොල්ලෝ තාක්ෂණය තමයි භාවිතා කරන්නේ. Alibaba මේ වගේ. ඉතින් ඔන්ලයින් අපි ඔන්ලයින් මාකට් එකක් හදාගන්න යාළුවෝ ඔන්ලයින් ෂොප් එකක් හදාගන්න අවස්ථාව දෙනවා ඉදිරියේදී. මේ වගේ ජෙන් සී එකට අවශ්‍ය ඕන තරම් අවස්ථාවල් දෙනවා. ඒ වගේම තමයි මේක රැකියා කරන අයට. මේ තාක්ෂණය ඉතාමත්ම සරලයි. අපි භාවිතා කරන්නේ නැති එකයි වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේ තාක්ෂණය හරහා විශාල රැකියාවල් නිර්මාණය කරන්න. දැන් බලන්න අසංක 9.9 මිලියන් Facebook users ඉන්නවා ලංකාවේ. 9.9 මිලියන් Facebook usersලා. ඒතර Facebook කියන platform එක ඕනම කෙනෙකුට පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන් platform එකක්. ඒකේ අපි ෆ්‍රීලාන්සර් කෙනෙකුට උනත් මේක අපේ පරිහරණය කරන පාරිභෝගිකයෙකුට උනත් ඉතාමත්ම පහසු ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ෆ්‍රීලාන්සර්ස් දැන් අපි ගත්තොත් මේකට ඕනෑම තාරාතිරමක කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට. එයාට තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක එයාට ලින්ක් කරලා එයාගේ WhatsApp එකට එහෙම නැත්නම් එයාගේ QR කෝඩ් එකට ලින්ක් කරලා පබ්ලිෂ් කරන්න විතරයි. එහෙම නැත්නම් එයාගේ ඉනර් සර්කල් එකට කතා කරන්න විතරයි. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 80000ක වැටුපක් ගන්න කෙනෙක් කියමු. මාසෙකට තව 80000ක් 90000ක් ලක්ෂයක් කියන එක මේ තාක්ෂණය ඇතුලේ හොයාගන්න බැරි නම් ඇත්තටම අපි ඇයි මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ? ඇයි මේ දියුණු වෙන තාක්ෂණයත් එක්ක අපිට හැප්පෙන්න බැරි? ලෝකේ අනිත් රටවල් ඔක්කොම දියුණු වෙන්නේ මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන නිසා. අන්නේ තාක්ෂණය අපි හඳුන්වලා දෙනවා. අපි පුහුණු වැඩමුළු තියන්න ඉන්නවා ඉස්සරහට. මේක සම්බන්ධයෙන් අපි ගොඩක් දේවල් කරනවා. 25000ක් ෆ්‍රීලාන්සර්ස්ට හදනවා. 25000ක්. ඒ 25000ටම මාසෙකට
උපරිම මුදලක් හොයාගන්න පුළුවන් ආකාරයේ වැඩසටහනක් කරලා තියෙන මේ වන විටත් අපේ ෆ්‍රීලාන්සර්ස්ට ඉතාමත් මොදින්. අපි උදාහරණයක් විදිහට ගමු ෆ්‍රීලාන්සර් කෙනෙක්ට. දැන් අද කොළඹ ඉන්න ෆ්‍රීලාන්සර් කෙනෙක්. එයාට පුළුවන් අනුරාධපුරෙන් ඕඩර් එකක් ගන්න. ඒ අනුරාධපුරේ ඕඩර් එක ගත්තාට පස්සේ අනුරාධපුරේ ඩිස්ට්‍රිබියුටර් හෙට උදේ වෙනකොට ඒක ඩෙලිවර් කරලා දෙනවා. එතකොට මේ තාක්ෂණික පද්ධතිය බලන්න කොච්චර ලින්ක් කරලා තියෙනවද කියලා. එවිලෙම ඒක අප්ඩේට් වෙනවා ඩිස්ට්‍රිබියුටර්ට, කමිෂන් එක අප්ඩේට් වෙනවා ෆ්‍රීලාන්සර්ට. මේක හරි ඒ කියන්නේ අති ඒ කියන්නේ දැවැන්ත වැඩසටහනක්. මේ ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන අවස්ථාවක් කොයි හොය ඉන්නවනම් කවුරු හරි ව්‍යවසායකෙක් ව්‍යාපාරයක් විදිහට මම කියන්නේ මේක ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න පුළුවන්. නමුත් මේකට fully involve වෙන්න ඕනේ නැහැ. තමන්ගේ රැකියාව කරන ගමන් රැකියාවට අමතර ආදායමක් විදිහට. එතකොට අපි ඒකට අවශ්‍ය තාක්ෂණ. ඒ වගේම තමයි මේ QR සිස්ටම් එකේදී මේ පාරිභෝගිකයෙක් හදාගත්තොත් අපි යාට ලයිසන් එකක් දෙනවා අවුරුද්දක් යනකම් අපිත් එක්ක වැඩ කරන්න. ඒක අවුරුද්දකින් පස්සේ ආයෙත් රිනිව් කරන්න පුළුවන්. අන්න එතෙන්දී මේ ප්‍රොඩක්ට් එක ඕනම ප්‍රොඩක්ට් එකක් එයාගේ QR එක හරහා නොහාස් එකකින් ගන්න ඕනම ප්‍රොඩක්ට් එකකට කමිෂන් එකක් හැදෙනවා යාට. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ මාත් සමග මාව විශ්වාස කළා ග්‍රීන් පැන්තර් පෞද්ගලික සමාගම විශ්වාස කළා අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්න බෙදා හැරීමේ නියෝජිත මහත්මයාතුරුන්ට. මොකද මං හිතන්නේ ලංකාවේ තියෙන දැවැන්තම බෙදා හැරීමේ චාලය තියෙන්නේ මේ වෙන විට අපිට මං හිතන්නේ අපේ සාමාන්‍ය ස්කේල් කරන අවස්ථාවක. දැන් අපි ස්කේල් කරන ගමන් ඉන්නේ. ඉතින් ස්කේල් කරන ප්‍රොඩක්ට් එකක් එක්ක මේ වගේ බෙදා හැරීමේ නියෝජිතවරුන් ප්‍රමාණයක් සම්බන්ධ වීම මම ඇත්තටම ඉතාමත් මගේ කරන ඒ වගේම මම ඉතාමත්ම ගෞරව කරනවා වුන්ට ඔවුන්ගේ සහයෝගය නිසා තමයි. මොකද අපිට අවශ්‍ය වුණා මුලින්ම මේ වැඩසටහන කරන්න කලින් අපිට ඒ කියන්නේ ඔඩියන්ස් එක හදන්න ඕනේ එළියේ. බෙදා හැරීමේ නියෝජිතවරු හදන්න ඕන. ඒතකොට ප්‍රොඩක්ට් එක යන්න දෙන්න ඕන. ඊට පස්සේ තමයි අපි කැම්පේන් එක කරන්න පටන් ගන්න. මේ වෙන විට ඉතාමත්ම සාර්ථකව අලෙවි වෙමින් පවතිනවා. ඉතින් අන්න ඒක නිසා තමයි කැම්පේන් එකට කලින්ම අපි මේ වැඩසටහන පටන් ගන්න කලින්ම බෙදා හැරීමේ නියෝජිත මධ්‍යස්ථාන ආරම්භ කරේ. ඉතින් ඔවුන් වෙනුවෙන් අපි විශාල මෙහෙයක් ඉටු කරන්න සූදානම්, වගකීමක් ඉටු කරන්න සූදානම්. ඉතාමත්ම කෙටි කාලයක් තුළ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය, ආර්ථික තත්ත්වය තහවුරු කරගන්න, වැඩි කරගන්න අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්. සියලුම බෙදා හැරීමේ නියෝජිත මහත්මයාතීන්ට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. හොඳ. ඉතින් ඇත්තටම මං හිතනවා මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔබට අවශ්‍ය නම් ඔබ කැමති නම් මේ කියන විදිහට නොහාස් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන් මං දුරකථන අංකය දාන්නම්. ඒ වගේම තමයි උන්ගේ වෙබ් අඩවි හරහා උන් කන්ටැක්ට් කරගන්න පුළුවන්. මෙතුමාව මුණ ගැහෙන්න පුළුවන් කාර්යාලයේදී. සා මං හිතනවා තැන් කීපයක මං හිතනවා මෙතුමාව හම්බෙන්න ඔය ප්‍රදර්ශනවලදී ඒ වගේ අවස්ථාව ලැබුණා පහුගිය දවස්වල නම් ගොඩක් අයට. ඉදිරියේදී ඔබගේ නගරයට ඔබගේ ගමට සමහරට මෙතුමා සහ කණ්ඩායමේ කවුරු හරි එන්න පුළුවන්. මේ නොහාස් කණ්ඩායම. ඉතින් ඔබට පුළුවන් ඔවුන් හරහා සම්බන්ධ වෙලා ඔබටත් මේ ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මං හිතනවා මේ මෙතුමා හැම අතින්ම මේ ගැන ගොඩාක් හිතලා තියෙනවා. මේ විදිහට මිනිස්සු ගැන, ඒ වගේම මේ රටේ පරිසරය, මේ හැමදේම ගැන මේ ඔක්කොම කරලා ඔබතුමා මේ ඡන්දෙවත් ඉල්ලන්න හිතන් ඉන්නවද? මේකට කියන්නේ අසංක ඇත්තරම මට මේ ව්‍යාපාරය ඇතුලේ මේ මගේ අවශ්‍යතාවයක් නැහැ මට මහා ලොකු මිනිහෙක් වෙන්න. නමුත් අර පාරිභෝගිකයාට හොඳ නිෂ්පාදනයක් කළා, බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ තෘප්තිය, මානසික තෘප්තිය ලබන්න තමයි මම කැමති. නිතරම තවත් කෙනෙක් මේක හරහා ජීවත් වෙන ආකාරය බලලා අමතර ආදායමක් අන්න එතන තමයි මට ඒක අවශ්‍ය කරන්නේ. නමුත් මට මේක විලුවෙන් මම කිසිම මේ වැලියු එකක් එහෙම බලාපොරොත්තුවක් නැහැ මට. මම මේ නිෂ්පාදනය කරා කියලා, මේක සොයාගත්තා කියලා එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ අසංක. මට අවශ්‍ය නොහාස් කියන බ්‍රෑන්ඩ් එක හැදෙන්න ඕනේ. ඒක ඇතුලේ විශාල පිරිසක් ආදායම් අවස්ථා නිර්මාණය කරගෙන ඒ වගේම එයාලගේ ජීවිතය, ආර්ථික තත්ත්වය වර්ධනය කරගන්න එක තමයි මගේ තෘප්තිය. ඒක මං ලබන මානසික තෘප්තිය. අනිවාර්යයෙන්. බොහොමත්ම වටිනා ඔබතුමාගේ කතාව. ඉතින් මම අවස්ථා කීපයකදී මෙතුමාව සම්බන්ධ කරගන්න බැලුවා. මගේ වැඩසටහනට කතා කරමු කියලා. මෙතුමා කියන්නේ හැම වෙලේම නෑ අසංක මේක විකුණන්න ඕන කරන පිරිස ඉන්න අයලා එකතු වෙනවා. මේක ගැටලුවක් නෑ. අපි මාව මේක හයිලයිට් වෙන්න අවශ්‍ය නැහැ කියන එක. නමුත් මම කතා කරා ඔබතුමා තරම් මේ ගැන දන්න කෙනෙක් නැහැ. මේ ගැන ඔබතුමා
හෝ උතුමාගේ කණ්ඩායම තමයි කතා කළ යුත්තේ. ඒ නිසා අපි මේ කතා කරන්න ඕනි කියලා මං කීවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක මේ වැඩසටහනට සහභාගී වුණාට on the top වැඩසටහනට. on the top වැඩසටහන කියලා කියන්නේ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන් ඇතුළු මේ විවිධ ක්ෂේත්‍රවල ඉහළට ගියපු පිරිස, විවිධ ක්ෂේත්‍රවල වෙනසක් ඇති කරපු පිරිස එකට එකතු කරන වැඩසටහනක්. ඉතින් අවසාන වශයෙන් මේ ඔක්කොම කතා කරලා අවසාන වශයෙන් මම හිතන අපි දීර්ඝ සාකච්ඡාවක් කරා, වැදගත් තොරතුරු ෂෙයා කරගත්තා. මට ඔබතුමාට මම කැමති මතක් කිරීමක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න. ඔබතුමා කියනවා හැම වෙලාවෙම අසංක මේක ඩ්‍රීම් වර්ක් එකක් නෙමෙයි, මේක ටීම් වර්ක් එකක් කියලා. කවුද ඔබතුමාගේ මේ පිටිපස්සෙන් ඉන්න කණ්ඩායම? කවුද ඔබතුමාගේ මේ ශක්තිය? හැම වෙලේම අපි මෙතනත් දකින්න ඔබතුමාගේ පිරිස ඉන්නවා. කාර්යාලයටදී මම දකින්නවා, ප්‍රදර්ශනවලටදී මම දකින්නවා මේ අරගලය මිහිතලේ සුරකීමේ අරගලයේ ව්‍යාපෘතියේදී අපි දැක්කා. ඉතින් මේ හැමතැනදීම ඉන්න ඔබගේ කණ්ඩායම ගැන අපි මතක් කරමු. ඇත්තටම මේ මාත් එක්ක මුල ඉඳලම මගේ ආදරණීය බිරිඳ ඉන්නවා, ජානකී විජේසිංහ. එතුමිය මේ වන විට අපේ ආයතනයේ සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකාව විදියට කටයුතු සිදු කරමින් සිටිනවා. ඉතින් ඒක ලොකු පිටුවහලක් වුණා අපිට මේ නිෂ්පාදනය මේ තත්ත්වයට අරගෙන එන්නේ. ලැබුණු ශක්තිය, ධෛර්යය ඉතාමත්ම වැදගත් වුණා. කිසිම වෙලාවක අමාරු අවස්ථාවලදී හැමදාමත් ඒ දැවැන්ත ශක්තියක් වුණා. මේ වන විට මට ඉන්නවා, මං හිතන්නේ මටත් අපේ සභාපතිනියටත් දැවැන්තම ශක්තියක් වෙච්ච අපේ කාර්ය මණ්ඩලය. මං හිතන්න අපේම දරුවෝ ටිකක් වගේ ඉන්නේ. ඒ කියන්නේ නොහාස් ෆැමිලි එකේ පොසිෂන්ස් නැහැ. අපි ඔක්කොම එක වගේ ඉන්නේ. ඉතින් කළමනාකාර වරියන් සහ කළමනාකාර වරුන් විදියට ඉන්නවා. මං විශේෂයෙන්ම මොහොමඩ් මතක් කරන්න ඕන. මොකද මොහොමඩ් තමයි අපේ බෙදාහැරීමේ නියෝජිත කළමනාකාරතුමා විදියට ඉන්නේ, ඩිස්ට්‍රිබියුෂන් ග්‍රෝත් මැනේජර් විදියට. ඉතින් සියලුම බෙදාහැරීමේ නියෝජිතවරුන් සමග ගනුදෙනු කරමින් මට නිදහස ලබා දීලා තියෙනවා මගේ නිර්මාණශීලී මනස ඒ විදියට පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා මට ඒ පහසුව ලැබිලා තියෙනවා. ඊළඟට උපාධිධාරීන් 4 දෙනෙක් ඉන්නවා. IT සම්බන්ධව ස්ලිට් එකේ උපාධිධාරණයක් ඉන්නවා, රුවිහානී දිරිසූරිය. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියන් 2 දෙනෙක් ඉන්නවා, ටශ්මි සහ මනීෂා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් ඉන්නවා, අමායා. ඊට අමතරව අපිත් එක්ක මේ වන විට වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කරමින් මදාර ඉන්නවා. එයා A-levels උසස් පෙළ අවසන් වෙලා විද්‍යාංශයෙන් කරලා එයාගේ ඉදිරි වැඩ කර කියන්නේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන ගමන් මේ වන විට කළමනාකාරවරයෙකු වශයෙන් පුහුණු වෙමින් සිටිනවා. ඒ වගේම විශ්මි ඉන්නවා. අපේ ෆැක්ටරි එකේ ඉන්නවා අපේ 4 දෙනෙක්. ඒගොල්ලෝ ඉතාමත්ම හොඳින් කටයුතු කළමනාකරණය කරගෙන යනවා. ඉතින් මේ වගේ කණ්ඩායමක් එක්ක ඉතාමත්ම පහසු වෙලා තියෙනවා අපිට මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න. හොඳයි. ඉතින් එතුමාගේ බිරිඳ පටන් ගත්ත ව්‍යාපාරයට ඊට පස්සේ එකතු වෙලා තියෙන එතුමාගේ ඉන්න ළඟම වැඩ කරන සේවක කණ්ඩායම, ඊට පස්සේ ෆැක්ටරිය. අසංග මම ඇත්තටම සේවක කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. අපේ මම ඒක කැමතිත් නැහැ. එකම කණ්ඩායමක් විදියට තමයි අපි ඉන්නේ. මෙතන අපි අර ලොකු ගැප් එකක් තියාගෙන නැහැ. සභාවෙන්. ඉතින් එතුමාගේ කණ්ඩායම ඉන්නවා. මේ කණ්ඩායමත් එක්ක මං හිතනවා මේකට එකතු වෙච්ච දැන් මේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා, ඒ වගේම තමයි ෆ්‍රීලාන්සර්ස්ලා, මං හිතනවා ලංකාවේ කණ්ඩායමක් විදිහට ගත්තොත් මේ ප්‍රොඩක්ට් එකක් විකුණන්න ඉන්න වැඩිම කණ්ඩායමක් අයිති අය අතරේ අනිවාර්යෙන් නොහාස් ඇති, ග්‍රීන් පැන්තර් ආයතනය ඇති. ඉතින් මේ කණ්ඩායම තව තවත් දියුණු වේවා, වැඩිදුර වර්ධනය වේවා, සහ තවත් අයට මේ හරහා ආදායම උපයන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු වලට අපි සුබ පතනවා. ඒ වගේම තමයි මේ කියන ප්‍රොඩක්ට් එක, මේ වීඩියෝ එක ඔයා පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ඔයා පුළුවන් තරම් අයට කියන්න ඕන. හේතුව තමයි මේක නවීන තාක්ෂණය, ඒ වගේ තමයි පරිසරයේ සුරැකීම, මේ හැම පැත්තම ඉඳලා හැදිච්ච ප්‍රොඩක්ට් එකක් සහ ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් එකක්. ප්‍රොඩක්ට් ක්වොලිටි එක ගත්තා, ටෙක්නොලොජි එක ගත්තත් හැම අතින්ම ඉස්සරහින් ඉන්න ආයතනයක් සහ කණ්ඩායමක්.
ඉතිං මේක පුළුවන්තරන් ෂයා කරන්න පුළුවන්තරඟයට කියන්න මේ ඔොන්දට පැටසරහන්වල අපි පහුගිය කාලිකර පැටසරන් වලින් බැලුවත් මේ අපි කරපු හොඳ වැඩසරණ වෙනවා අනිවාරෙන්ම ඒවගේම තමයි මෙතුමටත් මෙතුමයි කණ්ඩායමටත් අපි අනිවාරයෙන් සුවපත්වනවා ඉදිරියේදී අපි නැවත කතා කරමු නැවත අපි කතා කරමු ඔබ කොතනද ඉන්නේ මොනවද ඒ වෙද්දි තියෙන අප්ඩේට්ස් කෙනෙක් කතා කරමු ඉතින් වැඩසරන්න එකතුනාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ අදහස් මේ දැනුම බෙදාගත්තර ඇත්තරම මම දන්න බුදුම දැනුමක් ඔබතුමාට තිබුණේ මේ ප්‍රඩක්ටෙක් ගැන සහ මේ ශේෂත්‍රය ගැන ඉතින් බොහොමත්ම ස්තුතියි සහ ගොඩක් මම ආඩම්බර වෙන අද ඔබතුමත් එක මේ සාකච්ඡාව පවත්වන්න ලැබීම ගැන අසංක මමත් ඔබට බෙහිවින් මේ ස්තුතිවන්ත වෙනවා ඔන් ද ටොප් වැඩසටහනට අපි වෙනුවෙන් වටිනාකමක් දීලා ග්‍රීන් පැන්ත පෞද්ගලික සමාගම වෙනුවෙන් සහ අපේ කන්සෙප්ට් වෙනුවෙන් වටිනාකමක් දීලා අපි අද ඔබතුමාගේ මෙම සම්මුඛ සාකච්ඡාවට කැඳවීම ගැන ඇත්තටම ග්‍රීන් පැන්ත පෞද්ගලික සමාගමේ හද පිරි ප්‍රණාමය ඔබට මේ වෙලාවේ පුද කරන්න කැමතියි අසංක. බොහොමත්ම ස්තුතියි. එහෙමනම් අපි අදට මේ වැඩසටහනින් ඔබෙන් සමුගන්නවා නැවතත් ව්‍යාපාරිකයන් ව්‍යවසායකින් එහෙම නැත්නම් විවිධ වෘත්තිකයින් ඉහළට ගියපු අය කවුරු හරි කෙනෙක් ඊළඟ වැඩසටහනට ඔබ හමුවට අපි අරගෙන එනවා. ඉතින් එතෙක් ඔබට අපි සුබ වෙන්න කියලා ඔබගේ කරන වැඩ කටයුතු ප්‍රාර්ථනා කරනවා. ඔබටත් ඉහළට එන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වැඩසටහනට මගෙත් එක්ක එකතු වෙච්ච සියලුම දෙනාට ඒ වගේම මෙතුමාට මෙතුමාගේ කණ්ඩායමට ඒ වගේම මගේ කණ්ඩායමට මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරි වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා. ඔබතුමාට ස්තුතියි ජය වේවා. ස්තුතියි අසංක.